හරි. වැඩි කතා නැතුව යම් ටොපික් එකට කතා කරන්න යන්නේ අද. අසමානතා. හරිද? අසමානතා ගැන කතා කරද්දි මම පුද්ගලයෝ තුන්දෙනෙක් ගන්නම්. එක පුද්ගලයෙක් මම, අනික එක්කෙනා ඔයා, තව එක්කෙනෙක් අපි ගමුකෝ රැන්ඩම් කවිදු කියන එක්කෙනෙක්. හරිද? රැන්ඩම් එක්කෙනෙක් කවිදු කියලා. මමයි ඔය කවිදුවේ තමයි ඉන්න දැන්. මුලින්ම මෙහෙමයි. දැන් මම බර කරනවා. හරිද? මගේ බර යම් ගානක් එනවා. ඊට පස්සේ ඔයත් බර කරනවා. ඔයාගේ බරත් යම් ගානක් එනවා. වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා නේද? වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා දෙකක්. මගේ බර ඔයාගේ බරට වඩා සමාන වෙන්න පුළුවන්. සොරි. මගේ බර සමානයි මගේ බර සමානයි ඔයාගේ බර වෙන්න පුළුවන් නේ. එහෙම නැත්තම් මගේ බර සමාන නෑ ඔයාගේ බරත් එක්ක. අපි දෙන්නම බර කරනවා. මගේ බර ඔයාගේ බරට සමාන වෙන්න පුළුවන්. තේරෙනවනේ? ඊට පස්සේ මගේ බර ඔයාගේ බරත් එක්ක සමාන වෙන්නේ නැති වෙන්න පුළුවන්. අවස්ථා දෙකයි. අපි යන්නේ මෙන්න මේ සමාන නෑ කියන එකත් එක්ක. හරිද? සමාන නම් කේසයක් නෑනේ. මගේ බර ඔයාගේ බර සමාන නෑ. මගේ බරට වඩා වැඩි වෙන්න පුළුවන්. හරිද? අඩු වෙන්න පුළුවන්. අපි දන්නේ කොහොමද කියලා. අපි දන්නේ මගේ බරයි ඔයාගේ බරයි සමාන නෑ. ඒක වැඩිද අඩුද කියලා දන්නේ නෑ. හරිද? පළවෙනි අවස්ථාවේ දන්නවා දෙන්නගේම බරවල් සමානයි කියන්න. දෙවෙනි අවස්ථාව කියන්නේ දෙන්නගේ බරව අසමානයි කියලා විතරයි. එතකොට අඩු වැඩි කොහොමද කියලා කියන්නේ නෑ. මම මේක පැත්තකින් දාගන්න. පොඩ්ඩක් මෙහාට වෙන්න. මගේ බර සමානයි ඔයාගේ බර. හරිනේ. මේක තමයි අවස්ථා 1, මේක තමයි අවස්ථා 2. මගේ බර සමාන නෑ ඔයාගේ බර. දෙන්නගේ බරවල් සමාන නෑ. හරිද? මේ සමාන නැති එක වැඩි වෙන්න පුළුවන්. මගේ බර අඩු වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. අපි දන්නේ නෑ. හරිද? අපි අසමානතාවලින් මේක මෙහෙම දක්වනවා. මගේ බර ඔයාගේ බරට වඩා වැඩි. මගේ බර ඔයාගේ බරට වඩා වැඩි නම් අසමානතාවලින් වැඩි අසමානතා අපි දක්වන්නේ මෙන්න මෙහෙම. මෙන්න මේ වරහන්. මේ පැත්තට මෙහෙම තමයි දක්වන්නේ. හරිද? එතකොට මේකේ කට අරින පැත්ත තමයි හැම වෙලේම වැඩිමේ. මෙන්න මෙයා තමයි වැඩි. මෙයා තමයි වැඩි. තේරුණාද? ඕකත් මතක තියාගෙන අපි යනවා මගේ බරයි ඔයාගේ බරයි දක්වන්න. හරිද? අවස්ථා අංක 1 මගේ බර වැඩි. හරිද? මගේ බර වැඩි කියන්නේ මෙතන තියෙනවා මම ඉන්නවා. මගේ බර වැඩි
මෙතන ඉන්නවා ඔයා. මගේ බර වැඩි නම් එතනින්ම කියත හැකි නේද ඔයාගේ බර අඩුයි. මගේ බර වැඩි ඔයාගේ බර අඩුයි. මගේ බර වැඩි ඔයාගේ බර අඩුයි. ඊළඟ අවස්ථාව මගේ බර අඩුයි. අඩුයි. මගේ බර අඩුයි නම් මොකක්ද වෙන්නේ? ඔයාගේ බර වැඩි වෙන්න බෑ. වැඩි. මගේ බර අඩුයි කියන්නේ ඔයාගේ බර වැඩි. එතකොට එතනදී අපිට පළවෙනියටම දක්වන්න විදිහක් නෑ මගේ බර අඩුයි කියලා. මොකද අඩුයි කියලා දක්වන එකක් අපි දන්නේ නෑ. අඩුයි කියලා දක්වන සංකේතයක් අපි දන්නේ නෑ. ඒත් බලන්න ඔයාගේ බර වැඩිනේ. අපි දන්නවා වැඩි කියලා දක්වන්න. වැඩි පැත්තට කටහරිනවා. මේ පැත්තේ මම ඔයා වැඩි. මට වඩා ඔයා වැඩි. ඒ කියන්නේ මගේ බරට වඩා ඔයාගේ බර වැඩි. මේක පැත්ත මාරුනා කියලා කමක් නෑ. ඔයා මේ පැත්තට වෙල්ලා මම මේ පැත්තට වෙල්ල වරහට මෙහෙම දැම්මත් කමක් නෑ. මේකෙත් එහෙමයි. මම ඔයා මම ලියන පැත්ත අනුව තමා මේකේ කට ඇරෙන පැත්ත තීරණය වෙන්නේ. හරිද? ඒ කියන්නේ මම කියන එක අනිත් පැත්ත ලිව්වනම් කට ඇරෙන්න ඕනේ පළවෙනි අවස්ථාවේ මෙහෙට. හරිනේ? දැන් මගේ බර ඔයාගේ බර කතන්දරේ හරි. දැන් මෙහෙම වෙනවා. මගේ බර වැඩි ඔයාගේ බර අඩුයි. ඊට පස්සේ මෙහෙම අවස්ථාවක් එනවා අංක 1 මගේ බර වැඩි හරිද? මට වඩා ඔයා අඩුයි හරිද? මට වඩා ඔයා අඩුයි. මට වඩා කවුද අපි ගත්තේ? කවිද වැඩි. වැඩි. මේක අපි කමු 3නේ. මගේ බර වැඩි. හරිද? 3ක් තියෙනවා. අපි දෙන්නෙක් තෝරගන්නවා දැන් දෙන්නෙක් මගේ බර වැඩි මට වඩා ඔයා අඩුයි. කවුද වැඩි? මම වැඩි. මට වඩා කවුද අඩු? මට වඩා අඩු ඔයා තමා මට වඩා අඩු. ඊට පස්සේ කියනවා කාට වඩාද? කවුද? මට වඩා කවිඳු. එහෙනම් කවිඳු ලොකුයි. කවිඳු බරයි මට වඩා. හරිද? මට වඩා කවිඳු බරයි. නැත්තම් මේක මෙහෙම ලියත හැකි. එහෙම නැත්තම් කවිඳු තමයි බර වැඩිම. කවිඳුට වඩා මම ටිකක් අඩුයි. මට වඩා ඔයා අඩුයි. ඔන්න පෙළ ගැස්ම. වැඩි එක්කෙනාගේ ඉඳන් අඩු එක්කෙනාට ලිව්ව වැඩි එක්කෙනාගේ පැත්තට කට ඇරෙන්න. අඩු එක්කෙනාගේ ඉඳන් වැඩි එක්කෙනාට ලිව්ව වැඩි එක්කෙනාගේ පැත්තට කට ඇරෙන්න. හරි. ඒකත් ඉවරයි ඈ. ඊට පස්සේ අපිට තව අවස්ථාවක් ගන්න පුළුවන්. මට වඩා ඔයා බරයි. මට වඩා ඔයා බරයි. හරිද? ඒ කියන්නේ මම ඔයාට වඩා බර අඩුයි. මම ඔයාට වඩා බර අඩුයි. කවිඳු ඔයාට වඩා බර වැඩි. එතකොට ඒ කියන්නේ කොහොමද? මට වඩා ඔයා වැඩි. එතකොට මම ඉන්නවනේ. කො මට වඩා ඔයා බරයි. ඔයා බරයි. මට වඩා ඔයා බරයි. මම ඔයාට වඩා බර අඩුයි. දෙකම සේම් තින් නේ. කවිඳු ඔයාට වඩා බර වැඩි. අම්මට සිරි කවිඳු. ඔන්න කවිඳු.
මෙහෙම දක්වන්න පුළුවන් අපිට අර අසමානතා දෙකක් තුනක් වගේ ආවොත් ඊට පස්සේ අපිට තව සීනයක් තියෙනවා මේකෙම හරිනේ අපි ගත්ත පළවෙනි අවස්ථාව මොකක්ද මම ලොකුයි ඔයාට වඩා මගේ බර වැඩි ඔයාට වඩා දෙක ගත්තා මගේ බර අඩුයි ඔයාගේ බරට වඩා තුන ගත්තා කවිඳු මට වඩා බරයි මම ඔයාට වඩා බරයි ඊට පස්සේ 4 ගත්තා මම තමා බර අඩුම මට වඩා ඔයා බරයි ඔයාට වඩා කවිඳු බරයි හරිද දැන් මගේ කවිඳුගෙයි ඔයාගේ උසවල් ගැන කියනවා එක්කෙනෙක් හරිද උසවල් ගැන කියනවා උස මනින්නේ නැතුව දුර ඉඳන් බලලා කියනවා හරිද දුස මනින්නේ නැහැ හැබැයි පිටින් බලලා කියනවා මේක ලියන එකට සෙට් නෑ හරිද දැන් මෙහෙම හිතන්නකෝ දැන් මගේ දිහා මගේ ඔයාගේ දිහා බලලා එක්කෙනෙක් කියනවා මගේ උස පිටේ ඉඳන් බලලා කියනවා අනේ අර දෙන්න නම් උසයි නැත්තම් මම එයාට වඩා උසයි අර දෙන්න එකම උසත් වගේ අරයන් ටිකක් උසයි වගේ කියලා වගේ කතාවක් කිව්වොත් ඒ කියන්නේ මගේ උස ඔයාගේ උසට සමානයි හරි වැඩි හරි ඒක හරියටම දන්නේ මගේ උස වැඩි එහෙම නැත්තම් සමානයි මෙන්න මේ ලකුණ මතක තියාගන්න මගේ උස වැඩි නැත්තම් සමානයි ඔයාගේ උසට එක්කෙනෙක් කියනවා එහෙම හරිද තව එක්කෙනෙක් කියනවා නෑ 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 ඔයාගේ උස වැඩි නැත්තම් දෙන්න සමානයි ඒ කියන්නේ මම කොටයි නැත්තම් සමානයි මමයි ඔයයි සමානයි නැත්තම් මම කොටයි වෙන්න පුළුවන් වෙන්න පුළුවන් කිසි කේසයක් නැහැ කිසි ප්‍රශ්නයක් නැහැ ඒ chance එක හරි දැන් අපි මේකෙත් තියෙනවනේ දැන් මේක ගත්තා මේකෙත් මෙහෙම අවස්ථා තුන ගත්ත එක මේක ගත්තා වගේ ඔයා දැනගෙන ඉන්න ඕනේ මෙන්න මේ ලකුණ මෙන්න මේ ලකුණ හැම වෙලේම වැඩි පැත්තට කට ඇරුණා අඩු කියන එක දක්වන්න කෙනෙක් නෑ අපි ළඟ අපි දන්නේ නෑ එහෙම කෙනෙක් අපිට හම්බ වෙලා නෑ අඩු කෙනෙක් කෙන දක්වන්න අපි දන්නේ වැඩි පැත්තට කට ඇරලා දැම්මා එච්චරයි දෙන්නෙක් කෙනා දෙන්නකින් එක්කෙනෙක් හැම වෙලේම වැඩි පැත්තට කට ඇරියා අසමානතාව දැම්මා වැඩ ඉවරයි එහෙනම් see you